දන්නවද අපි හිතුවට පිරිමිත් හරි හයියයි කියලා ඇත්තටම එහෙම නෑ. පිරිමිකමට හානියක් වෙයි කියලා එයාලා ඒක කියන්නේ කවදාවත්. ජීවිතේ එන ප්‍රශ්න ඉස්සරහා ඔයාට නොදැනෙන්න බර හුස්මවල් කීයක් නම් පිට වෙනව ඇත්ද? රෑවල් කීයක් නම් නිදි නැතුව කල්පනා කරනව ඇත්ද? දේවල් කල්පනා කරන්න ගිහින් කොච්චරනම් බස් හෝල්ඩ් අමතක වෙලා යනවද? යාළුවෝ ඉස්සරහා කොච්චරනම් ලැජ්ජ වෙන්නේ නැද්ද? නොකා නොබී කොතනකට හරි වෙලා ඔළුව බදන් කල්පනා කරලා ආයෙමත් දිග හුස්මක් කරන් ගමන යන්නේ නැද්ද? අනුතරම් පිරිමින්ට දරාගන්න හිතේ හයියක් නැහැ. හැබැයි සමාජයෙන් පිරිමික් වගේ ඉඳපන් කියලා සමාජයෙන් දෙන වචන ඉස්සරහා උන්ගේ දුක හැංගුවා. උන්ව තේරුම් ගත්ත එකම එක ගැහණියක් ළඟ විතරක් උන් ලෝකෙට හොරෙන් ඉකිගගහ යනවා. Good luck.